welcome to my channel. ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ වලින් කතා කරන්නේ කුණ්ඩලිනී චක්‍ර ගැන. ඉතින් අද අපි කතා කරමු මණිපුර චක්‍රය ගැන. මේ කුණ්ඩලිනී චක්‍ර පෙළෙහි පහළ සිට ඉහළට ගත්තාම තුන්වෙනි ස්ථානයේ තමයි හිමි වෙන්නේ. නාභියට මැද පහළින් මණිපුර චක්‍රය පිහිටනවා. මණිපුර චක්‍රය ප්‍රති 10කින් යුතු නෙළුමකින් සංකේතවත් කරනවා. චක්‍රයේ සිට ඉවතට වේදන රශ්මි ධාරාවන් 62ක් විශ්වයෙහි ගින්න නම් වූ ධාතුව නියෝජනය කරනවා. මණිපුර චක්‍රයේ පුබුදුවන බීජ මණ්ඩලය වන්නේ රාව. චක්‍රයේ වර්ණය වන්නේ වැසි වලාකුළු වර්ණය. මේ චක්‍රය පුබුදු කිරීමෙන් සම්පූර්ණ කායික ක්‍රියා පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම උදරාශිත අසනීප සුව කරගන්න පුළුවන් වෙනවා. අනුන් තම මතයට අවනත වෙනවා. මණිපුර චක්‍රයේ පුබුදුවාගත් යෝගියාට වසවිස දිරවා ගැනීම වූ සුළු දෙයක්. ශරීරය පිළිබඳ අවබෝධය, උදරාබාධ වලින් වැළකීම, ඥානය සහ බලය, දිව්‍ය ඥානය, චිත්ත ශක්තිය මගින් රෝගීන් සුව කිරීමේ හැකියාව, අනුන්ගේ සිරුර තුළට පිවිසීමේ බලය, ද්‍රව්‍ය නිර්මාණය කිරීමේ හැකියාව, මේ දේවල් මේ චක්‍රයට අවධානය යොමු කරලා භාවනා කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයක්. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලගේ ජීවිතේ යම් දෙයක් ගන්න පුළුවන් වැදගත් වීඩියෝ එකක් කියලා මම හිතනවා. ඉදිරියට මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. අද මම ගිහින් යන්න. අමතක නොකර මාව subscribe කරන්න.